සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්න යන්නේ මේ වීඩියෝ එක සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක ගැන කතා කරන්න හේතුව තමයි මේ වීඩියෝ එක ඔබට පැහැදිලිව මේකේ වටපිටාව හොඳින් ඇහෙනවා ඇති. මේක සම්පූර්ණයෙන්ම රෑ තමයි අරගෙන තියෙන්නේ. එතකොට මේ ලොකේෂන් එකට මේ අය ගිහිල්ලා රෑ මෙතන හොඳින් සුද්ධ කරලා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. මෙතන බවුන් කියන ආකාරයට මෙතන ලබු ගෙඩියක හැඩය තියෙන විදිහට තමයි මේ ලකුණ තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ගැන හොඳින් අපිට බලනකොට තේරෙන දෙයක් තමයි කොයිතරම් ජීවිත අවදානමක් අරගෙන තමයි මේ අය මෙවැනි විදිහේ වීඩියෝ පාට පවා ගන්න. එතකොට හිතන්න බලන්න මෙවැනි දේවල් කරන්න ගිහිල්ලා ඔය රාත්‍රී කාලයේදී විද සතුන් ඉන්නවා. අපි දන්නවා රෑ 9න් පස්සේ එලි බහින සත්තු ඉන්නවා කියලා. එතකොට මේ උරග වර්ගයේ සතුන් ගොඩක් වෙලාවට දෂ්ට කරොත් එහෙම පැය කිහිපයකින් නැත්නම් විනාඩි කිහිපයකින් ඒ විස අපේ ඇඟට ඉක්මනින් උරා ගන්නවා. ඒතර එහෙම වුණොත් එහෙම අපේ ජීවිතයට ලොකු හානියක් වෙනවා. ඉතින් මෙවැනි ලොකේෂන් වලට තමන් යනවා නම් එහෙම ඒ ලොකේෂන් වල තියෙන කුතුහලය එතකොට ඒ තියෙන දේවලුත් එක්ක අපි ඒ ගැන ගොඩක් හිතනවා, ගොඩක් ඒ ගැන උනන්දුවක් දක්වනවා. එතකොට ඒ ගැන උනන්දුවක් දක්වනකොට තමන්ගේ ජීවිතයට තියෙන මේ අවදානම සම්බන්ධව තමන්ට ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන මේ දෙහි කපලා දෙහි ගානවා. එතකොට මේක මේ නිදානේ ගොඩ ගන්න ගිහිල්ලා ඒ වීඩියෝ එකේ කොටසක්ද කියලා. නෑ, මෙතනදී ඔවුන් මේ වීඩියෝ එකේ පෙන්වන්න උත්සාහ කරන්නේ මෙතන ලබු ගෙඩියක හැඩේ තියෙන විදිහට තමයි මෙතන ලකුණ තියෙන්නේ කියලා. ඉතින් ඒක පෙන්වන්න තමයි මේ වටේට තියෙන දාරය නැත්තම් අපි එතනදී බදාමය කියලා කියන්නේ ගොඩක් අය නැත්තම් ගල් මාත්තුව කියලා කියනවා. ඒ ගල් මාත්තුව මේ බදාමයේ වටේට මේ අය මේ විදිහට දෙහි ආලේප කරනවා. දෙහි ආලේප කරලා ඉවර වෙලා තමයි මේ කට්ටිය මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ මේ මෙතන මේ වගේ දෙයක් තියෙනවා. ඒක වචන වලින් කියන්නේ නැහැ. මොකද ගොඩාක් වීඩියෝ වල අපි දැකපු දෙයක් තමයි ඒ කට්ටිය වචන වලින් කියන්නේ නැහැ. මොකද ඒ කට හඬ ඒ දේවලුත් එක්ක හඳුනා ගනී කියලා යාළුව. හැබැයි සමහරක් වීඩියෝ වල මේ අපි ඊයේ දවසේදී ප්‍රකාශ කරපු වීඩියෝ වෙන්න පුළුවන්. දැන් මීට පෙර වීඩියෝ කිහිපයක්ම අපි ඔබට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරන විදිය, ඔවුන්ගේ අත්දැකීම ඔවුන් ප්‍රකාශ කරන විදිය අපිට පැහැදිලිව දැක බලා ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේ වීඩියෝ එකේ එවැනි විදිහේ අදහස් ප්‍රකාශ කිරීමක් අපිට ලොකුවට දකින්න නැහැ. ඉතින් එතකොට අපිට තේරෙන දෙයක් තමයි මේ අපට මේ රාත්‍රියේ ගිහිල්ලා මේ කට්ටිය මේක අරගෙන තියෙන්නේ මේ අපට ඉන්න අය පුද්ගලයන් වෙන්න පුළුවන්. නැත්තම් ඒ වටේ තියෙන ගෙවල් වල මිනිස්සු මේක දැක්කොත් එහෙම ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මොවුන් හිතන නිසා. එතකොට එම අවදානමක් තියෙනවා කියලා මොවුන් දැනදැනත් මොකටද මේ නොදකින, ඒ කියන්නේ නොදකින අපි දකින්නේ නැහැ මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි ස්වභාවිකවම පිහිටි ගල්වල මෙවැනි විදිහේ හැඩතල නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙවැනි විදිහේ හැඩතලයක් නම් මේක ඇත්තට මොවුන් ගන්න අවදානම කිසිම තේරුමක් නැහැ නේද? ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනදී අපිට දකින්න තියෙන්නේ. ඉතින් හෙට දවසේදී ඔබටත් මෙවැනි විදිහේ දේවල් කරන්න යන්න ඔබගේ යාළුවා, ඔබගේ සහෝදරයා වෙන්න පුළුවන්, ඔබගේ ෆැමිලි එකේ කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් කතා කරන්න පුළුවන්. අපි මෙහෙම එකක් තියෙනවා අපි බලන්න යමු. රෑ අපි 12ට යමු. ඒතර කවුරුත් නැහැ. ඔක්කොම කටින් නිදි. ඒ වගේ වචන එන්න පුළුවන්. හැබැයි ඔබට ආදරය කරන, ඔබ කරගෙන යන කටයුත්තක් තියෙනවා. ඒ දේවල් කරලා කීයක් හරි හම්බ කරලා එදිනදා ජීවිතය ගෙවාගෙන යනවා වෙන්න පුළුවන්. දැන් මෙතනදී පැහැදිලිවම වුන් පෙන්වන්නේ මේක වටේට මේ බදාමයක් තියෙනවා කියලා. හැබැයි බදාමයක් තිබුණා හෝ නැතුවා මේ දෙහි ගෑවොත් එහෙම දෙහිවල අර රේණු වගේ જાතියක් තියෙනවනේ. ඒ දේවල් මෙතන හොඳට ගෑවුනහම ඒ දේවල් අපිට පේන්නේ බදාමයක් තියෙනවා වගේ. එතකොට ඔබ ඒක පොඩ්ඩක් කරලා බලන්න. දෙහි කෑල්ලක් අරගෙන සාමාන්‍ය ඔබගේ ගෙදර තියෙන ගලක, පාෂාණයක, පිහිටි ගලක හැඩතලයක් නැහැ. හැබැයි ඔබ හැඩතලයක් නිර්මාණය කරන්න. ඒතර ඒ නිර්මාණය කරලා ටිකක් දුර ඉඳලා වීඩියෝ එකක් ගන්න බලන්න. ඔබට පැහැදිලිව ඒදී ඒ විදිහටම දකින්න පුළුවන් වෙයි. මොකද ගල තෙතමනේ තිබුණොත් එහෙම ඒක අපිට දකින්න බෑ. ගල හොඳට වේලිලා දිනනවා නම් එහෙම අර දෙහි කෑල්ලේ තියෙන තෙතමනියත් එක්ක, දෙහි ගෙඩියේ තියෙන තෙතමනියත් එක්ක අපිට ඒ වැනි විදිහේ අපි අඳින විදිහේ හැඩතලයක් එතනින් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙවැනි විදිහේ වීඩියෝ දැක්කට මෙහෙම දේවල් තියෙනවා, මේ හැමතැනම මෙහෙම දේවල් තියෙනවා කියලා හිතන්න යන්න එපා. ඉතින් පුළුවන් තරම් මෙවැනි දේවල් ඇත්තටම තියෙනවා වෙන්නත් පුළුවන්, සමහරකට නැති වෙන්නත් පුළුවන්. තිබුණා හෝ නැතුවා ඔබගේ ජීවිතය ඔබ ලක්ෂණට ඒ දේවල් කරගෙන යන්න කියලා ඉල්ලීමත් එක්ක
යකුරු රාවණා channel එකට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට like කරලා අනිවාර්යයෙන්ම ඔබගේ comment එක අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් මෙවැනි විදිහේ වීඩියෝ 1000කට අධික ප්‍රමාණයක් යකුරු රාවණා channel එකේ අද දවසේදී ඔබට නැරඹීමේ හැකියාව තියෙනවා. අපි අදට ගිහිල්ලා එන්නම් මෙවැනි විදිහේ වීඩියෝ එකක් එක්ක ඉදිරියටත් හමු වීමේ බලාපොරොත්තු වෙමින්. ඉතින් okay, thank you.